සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් මම කලින් කිව්වා දිගටම ගම් කුකුල්ල ගැන ඔයාලට වැදගත් වෙන වීඩියෝ කීපයක් අරන් එනවා කියලා. ඉතින් අද මම මේ ගැන සම්පූර්ණ විස්තරයක් ඔයාලට අරන් එන්නම්. දැන් අර 2025 මේ වෙද්දි ගම් බිත්තරවල සත්තුන්ගේ මිල ගණන් මෙයාලගේ අපිට ලාභදායී විදියට ගොඩක් මෙයාලගේ අපිට තියෙන ප්‍රශ්නේ තමයි කෑම. එතකොට මෙයාලගේ අපි බිත්තර ප්‍රතිශතය කොහොමද වැටෙන්නේ, අවුරුද්දට බිත්තර කීයක්ද මෙයාලා වැටෙනවද, මොනවද හොඳ ප්‍රභේද, එතකොට මේවා ගැන සම්පූර්ණ විස්තරයක්. එතකොට මේ ඉන්නේ අපි පැටව අපේ පාමේ පැටව අරන් ගිහිල්ලා වර්ධනය කළා දැන් බිත්තර දාන සත්තු. ඉතින් අපි ලබා දුන්න පැටව තමයි මේ ඉන්නේ. ඉතින් මම මේ පැත්තේ ආපුවා මට හිතුණා මේ පාමේකට එලා පොඩ්ඩක් ඔයාලට වීඩියෝ එකක් කරන්න. දැන් හොඳට බිත්තර දාන. ඉතින් මේ වගේ ක්වොලිටි පැටියක් ඔයාලටත් ලබා ගන්න පුළුවන්. අපි සමග සම්බන්ධ වෙන්න මගේ වීඩියෝ දිගටම බලන්න. ඉතින් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න ඔයාලට ඉගෙන ගන්න. හරි යාළුවෝ, ඉතින් දැන් මේ සත්තු අපෙන් ලබාගෙන ඉතින් මේ ඇතිරි කරලා දැන් හොඳට බිත්තර දානවා. ඉතින් අපේ මේ පාම එක මම කලිනුත් ඔයාලට වීඩියෝ ගෙනල්ලා තියෙනවා. මීට කලින් හිටපු සත්තු. දැන් මේ අලුත් බැජ් එකක් දාලා දැන් ඒ ටික තමයි මේ හදාගෙන ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ අපේ මේ ගොවිපළ කරන අපේ මහත්මියත් ඉන්නවා. අපි ඇත්ත එක්කම පොඩ්ඩක් කතා කරමු. එයාගේ අත්දැකීමුත් බෙදා ගන්න පුළුවන්. මම කලිනුත් එතුමියත් එක්කම වීඩියෝ කරලා තියෙනවා. ඔයාලා බලලා ඇති මගේ කලින් වීඩියෝ බලන්න. ඉතින් නිරෝගිමත් ගම් කුකුල් පැටව ඔයාලට අපේ ෆාම් එකෙන් ලබා ගන්න පුළුවන්. මේ වගේ මේ සත්තුත් ඒ විදිහට ලබාගත් සත්තු තමයි. ඉතින් දැන් ඔයාලට දැන් මේ පේන්නේ දැන් මේ බිත්තර දාන පෙට්ටිය තුල බිත්තර දාලා දැන් මේ රකින්න කිකිලියා දැන් මෙයා මේ දැන් මේ කූඩුවෙන් අයින් කරන්න ඕන. ඉතින් මෙයා මේ රකින්නවා. දැන් ඔයාලට පේනවා මේ දැන් දාපු වැඩිපුර දාපු බිත්තර දෙකකුත් තියෙනවා මෙතන. අපි දැන් ඒව අයින් කරනවා. ඉතින් මේ වගේ රකින්න මට්ටමේ හොඳ කිකිලියොත් ඉන්නවා. ඉතින් ඒකින්ද මේ ගැන විස්තරයක් ඔයාලට දැන් අපි එතුමත් එක්කම කතා කරද්දි ඔයාලට තේරෙයි කොහොමද මේ වගේ දෙයක් හරියට ලාභයක් ලැබෙන විදිහට කරගෙන යන්නේ කියලා අපි අහලා බලමු. හරි යාළුවෝ, ඉතින් මේ ඉන්නේ මේ ගොවිපළ කරන් යන අපේ මේ ගොවි මහත්මිය. ඉතින් අපි පොඩ්ඩක් කතා කරමු. ඔයාලට අවශ්‍ය ප්‍රශ්න ටික මම අහලා ඔයාලට බලන්න ඔයාලගේ ගොවිපළට මෙති මේ දැන් අවුරුදු 10කට කිට්ටු වෙන්න මේ ගම් කුකුල් පාලනය කරනවා. මේ බිත්තර නිෂ්පාදනය කරනවා, අලෙවි කරනවා. ඉතින් අත්දැකීම් ගොඩක් තියෙනවා ඉතින් මේකට. ඉතින් මේ සත්තුන්ගේ සද්දෙත් පොඩ්ඩක් අපිට බාධාවක් වීඩියෝ එකට. අපි බලමු පොඩ්ඩක් එළියටත් ගිහිල්ලා කතා කරන්න. මම දැනට මේ ගොවිපළේ ඉඳලම කූඩුව ඇතුළේ ඉඳලම ඔයත් දැන් පොඩ්ඩක් කතා කරන්න. අන්ටි සුබ දවසක්. ඉතින් මම කලිනුත් ඔයත් එක්ක වීඩියෝ කරලා තියෙනවා. දැන් කොහොමද මේ ගම් කුකුල් පාලනයේ තත්ත්වය? දැනට සත්තු මම හිතන්නේ ඔබතුමිය ගාව දැනට 200කට වඩා ඉන්නවා සත්තු. එතකොට ඒ ගැන අපිට පොඩ්ඩක් විස්තරයක් කියනවා. දැන් මේ වීඩියෝ එක දැන් මේ මම දැන් අවුරුද්දට පස්සේ ඔයත් එක්ක වීඩියෝ එකක් කරන්නේ මේක. මේ පැටවුන්ගේ තත්ත්වය කොහොමද? ඒ ගැන පොඩ්ඩක් කියන්න. මේ පැටවුන් දැන් මේ මාස 8ක් 9ක් වෙනවා. ඔව්. දැන් තම බිත්තර දානවා. මේ ඉතින් මොනවද අවුලක් නෑ, හොඳට කරගෙන යනවා. මේ මුලදී අර බෙහෙත් ටික දීපුවාම කිසි අවුලක් නෑ. ඉතින් හොඳට මේ කරගෙන යනවා. ඉතින් මම මේ ඒ කියන්නේ දැන් පැටවුන්ගේ තත්ත්වය කොහොමද? වයස කීයද පැටවුන්ද? මෙයාලට දැන් මාස 9ක් වෙනවා. මාස 9ක්. ඔව්. දැන් ඊළඟ මුරේ මම හදා ගන්න ඕනේ. ඊළඟට බිත්තර ගන්න ඕනේ. අලුත් ටිකක් කල්පින් හදා ගන්න ඕනේ. හරි. එතකොට දැන් මෙයාලගේ සාමාන්‍යයෙන් දවසට බිත්තර වැටෙන ප්‍රමාණය හොඳ ප්‍රශස්ත මට්ටමක තියෙනවද මේ වෙද්දි? තියෙනවා. ඉතින් 55ක් 60ක් වගේ එහෙම වැටෙනවා බිත්තර. 3-4 දිනක රකින්නකොට තමයි බිත්තර ටිකක් අඩු වෙන්නේ. එයාලට අපි බිත්තර තියලා රැක ගන්නවත් කරනවා. ඔව්. මේ පැටව නම් ඔයාගෙන් ගත්තේ. ඔව්. ගෙනල්ලා මේ බිත්තර මගේ බිත්තරම අරන් ගිහිල්ලා තියලා රැකලා තමයි බිත්තර පැටව ගත්තේ. ඉතින් හොඳට හරි. හරි. එතකොට අපි පොඩ්ඩක් මේ කූඩුවෙන් එළියට ගිහිල්ලා කතා කරමු. මොකද මේ සද්දෙත් එක අපිට මේ අපේ අහන කට්ටියට මේක බලන කට්ටියට පොඩි බාධාවක් එනවා. මේ ඒකෙන් තමයි පොඩ්ඩක් එළියට ගිහිල්ලා කතා කරමු.
හරි අපිට කියන්නකෝ දැන් සාමාන්‍යයෙන් ගංකුකුල සාමාන්‍යයෙන් කිකිලියෝ 200ක් විතර හදද්දි සාමාන්‍යයෙන් දවසට බිත්තර කීයක් විතර අපිට මෙයාලට හොඳට පෝෂණය දීලා හැදුවොත් සාමාන්‍ය දැනට දවසට බිත්තර කීයක් විතර දැන් ඔබතුමා මට කිව්වා 160ක් 170ක් අතර වැටෙනවා සමහර කාලවල සමහර කාලවල 150 140 වැටෙනවා කියලා. අපිට රස්නේ කාලයක් වෙනකොට සාමාන්‍ය බිත්තර පොඩ්ඩක් අඩු වෙනවා. ඔව්. නැත්නම් බිත්තර වැඩි වෙනවා. ඔව්. ඉතින් කොහොමත් 100ක් ඉන්නවා නම් බිත්තර 80ක් 85ක් වගේ වැටෙනවා. වැටෙනවා ඒ නේ. කියන්නේ හරියට කෑම ටික ඒ විදිහට ඒගොල්ලන්ට පිළිවෙලට දුන්නා නම් ඒ වැටෙනවා. බිත්තර 10ක් 15ක් තමයි අඩු වෙන්නේ 100ට. ඔව් නේද? හරි එතකොට දැන් මෙතන හැම වර්ගයකම කුකුල් වර්ග ඉන්නවා. නේකඩ් නෙක් එකේ ඉඳලා අපිට පේනවා ඉන්නවා. පොඩි කුකුළු ඉන්නවා. ඔව්. එතකොට මෙයාලා අපිට කියන්නකෝ දැන් සාමාන්‍යයෙන් මෙයාලට දෙන කෑම ෂෙඩියුල් එක කොහොමද දැන් ලාභදායී විදිහට කෑම දෙන්නත් ඕන. මම ඉතින් කෑම දෙනවා හුණුසාල් දෙනවා. ඔව්. එතකොට රයිස් පොලිස් ටිකක් ඒකක් ගෙනත් දෙනවා. කඩේ කෑම බිත්තර කෑම ටිකක් දාලා ඔක්කොම ගෙදර පොල් කුඩු අහක දාන ඒවත් දාලා ඔක්කොම කලවම් කරලා කෑම දෙනවා ඉතින්. කෑම දෙනවා එහෙම නේද? සාමාන්‍ය දවසට ග්‍රෑම් කීයක් විතර වැටෙන්න දෙනවද එක සතෙකු? ග්‍රෑම් 80ක් විතර වගේ වැටෙන්න දෙනවා. ඔව්. දීලා මේ සාමාන්‍ය පැයක් විතර වගේ ඇරලා දානවා. ඉතින් අපි ගොඩක් එයාලට ගොඩක් ඇරපුවාම කන්න නෑනේ. ඔව්. ඒ නිසා කෑම දෙන්න ඕනේ ඉතින්. ඔව් ඔව්. ඇරලාම ඉතින් 6-7 දෙනෙක් වගේ නම් ඇරලා හැදුව හැකි. මේගොල්ලන්ට ඉතින් එහෙම අපි වස්වන්නක් විතර වස්වන්නක් ගන්න නම් ඉතින් කන්න දෙන්නම වෙනවා. ටිකක් හොඳ පෝෂණයක් දෙන්න ඕන. පෝෂණයක් දෙන්න. ඒ කියන්නේ ඔබතුම කියන්නේ සාමාන්‍යයෙන් රයිස් පොලිස් එක හාල් කුඩු ඔව්. කොළ වර්ග සහ කඩේ බිත්තර කෑම ටිකුත් කවලම් කරලා දෙනවා. ඊට අමතරව පොඩ්ඩක් එළියට දානවා. ඊට අමතරව වී ඒවත් දෙනවා. ඔව් අර අපි වී තියෙන නිසා අපි ඉතින් දාලා දෙනවා. හරි. ඒතකොට ඒ විදිහට යනවා. එතකොට දැන් සමස්තයක් විදිහට අලුතෙන් මේකට එන කෙනෙක්ට මේක හරියට කළොත් සතු කීයකින්වත් පටන් ගන්න ඕනද? හදපු නැති කෙනෙක් නම් ඉතින් සත්තු 25ක් විතර අරගෙන පුරුදු වෙන්න ඕනේ. එකපාරටම ඉතින් මේ මට පුළුවන් ඉතින් සමහරින් දැන් ඒ බෙහෙත් ටික දුන්නාම දැන් මමත් ඉතින් මුලදී පුරුදු වුණා. 100ක් 50ක් 100ක් වගේ දාගත්තා නම් ඉතින් එයාට ඒක කරගෙන ආදායමක් ගන්නත් එක්කම ගන්න පුළුවන් නේද? මොකද පොඩි ප්‍රමාණයක් දාගෙන තේ කාලය ගියාම අපරාධයක්. කොහොමත් එකයි ඉතින් දැන් අපි 25ක් හැදුවත් ඒකට ඇරෙන්න ඕනේ 100ක් හැදුවත් ඒකට ඇරෙන්න ඕනේ. ඒතකොට හොඳම දේ තමයි ඔව්, 100ක් අඩුම 100කින් 150කින් ආරම්භ කරගත්තොත් හරි තැනකින් පැටව ටික අරගෙන හරියෙන් හදන කූඩුව 100ක් දාන්න හරි එහෙම හදාගත්තොත් ඔව් ඒක කරගෙන යන්න පුළුවන්. යන්න පුළුවන්. අතින් යාළුවෝ මේ වගේ දවසට බිත්තර රස්සන්නක් ඔයාලටත් ගන්න පුළුවන්. ඉතින් මේ අත දවසේ මම ඔයාලට පෙන්නුව සත්තුන්ගේ මේ බිත්තර. ඉතින් මේ ඔයාලට පේනවා හොඳ ලොකු බිත්තර. ඉතින් හොඳ පෝෂදායීන් වැඩි හොඳ ගම් බිත්තරයක් ලබා ගන්න පුළුවන්. ඉතින් යම්කිසි අමතර ආදායමක් ඔයාලට නිවසේ ඉඳලම ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ පැටවුන්ගේ ක්වොලිටියත් ඒකට බලපානවා. හොඳ පැටවු ටිකක් දාගන්න ෆාම් එකට. ඒක තමයි ෆාම් එක සාර්ථකත්වයට මූලිකම දේ. හොඳ විශ්වාසයෙන් පැටවු ටික ලබා ගන්න ඕන මේ වගේ බිත්තර පළදාවක් ගන්න නම්. ඉතින් ඔයාලත් දෙයක් පටන් ගද්දි අපි සමග එකතු වෙලා හරි උපදෙස් මත අපේ පැටවු ටික ලබාගෙන ෆාම් එකක් පටන් ගන්න. එතකොට ඔයාලට මේ විදියට සාර්ථක බිත්තර රසන්න ලබා ගන්න පුළුවන්. පාඩුවක් වෙන්නේ නැතුව ටික කාලයක් යද්දි වැහෙන්නේ නැති වෙන්න ගොවිපළ කරන් යන්න පුළුවන්. හරි යාළුවෝ දැන් එතුමියගේ මම ටිකක් කතා කරේ. දැන් මම කලිනුත් වීඩියෝ කරලා තියෙනවා. ඉතින් එතුමිය කියන්නේ දැන් මේක අලුතෙන් කරන කෙනෙක් කරනවා නම් සත්තු පොඩි ප්‍රමාණයක් දැම්මත් ඒ යන කාලය යනවා. ඉතින් සාමාන්‍ය සත්තු 100කින් 150කින් පටන් ගත්තොත් එයාට මේ සත්තු ටික ලොකු කරගත්තට පස්සේ යම්කිසි ආදායමක් එනවා. ඉතින් මම මේ මාධ්‍යමයත් එක්ක දැනට අවුරුද්දකට කලිනුත් මේ ගොවිපළේ වීඩියෝ කරලා තියෙනවා. මගේ channel එකට මුලින් ගිහලා බලන්න. ගොඩක් වැදගත් වීඩියෝ ඒකේ කෑම හදන විදිය ඒවත් දාලා තියෙනවා. ඉතින් මේ සත්තු අපෙන් අරගෙන දැන් හදාගෙන යනවා. ඉතින් හොඳ නිරෝගීමත් පෝෂදායී බිත්තර ටිකක් ගන්න පුළුවන්. අලෙවි කර ගන්නත් පුළුවන්. ඉතින් ගංකුකුල් පාලනය ලාභදායී විදියට කරන විදිය තමයි මම දැන් මේ වීඩියෝ සීරීස් එක කරන්නේ. ඉතින් අපෙන් ගංකුකුල් පැටව මිලදී ගත්ත අයගේ ගොවිපළ වලට ගිහලා ඒකේ තත්ත්වය බලලා අලුතෙන් ගන්න කෙනෙක්ට සාමාන්‍ය සතු 100ක් 200ක් ගන්න කෙනෙක්ට අපි අනිවාර්යෙන් එයා මුලින්ම නම් කරන්නේ අපි යාට අනිවාර්යෙන් උපදෙස් ටික දෙනවා. දීලා කොහොමද කරගන්න ඕන? ඒක දවසේ පැටවුද මාසයක් වර්ධනය කරපු පැටවුද අවශ්‍ය වෙන්නේ? අපි ඒක අපේ ඩිලිවරි එකෙන් අපි යාලා ගෙදරටම ගෙනිහිලා දීලා උපදෙස් ටික දීලා ඒක කළා දෙනවා. මොකද අපි ඩිලිවරි ගාස්තුවක් ගන්නවා ලංකාවේ ඕන තැනකට ගෙනල්ලා දෙනවා. ඉතින් අලුතෙන් පටන් ගන්න කෙනෙකුට දැන් මේ දවස්වල ලේස්ලා කරන්න බෑ කියලා හිතන කෙනෙකුට ඒ කියන්නේ ෆාම් කිකිලියෝ කරන්න බෑ කියලා හිතන කෙනෙකුට පුළුවන් මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා
මේක පටන් ගන්න. ඉතින් ඔයාලට ලේස්ලා පැටවුනුත් අපි මිලදී ගන්න පුළුවන්. ගංගුල් පැටව ගන්නත් පුළුවන්. විස්තර දැනගන්න මගේ අංකයට 072යි 650යි 2152 072යි 650යි 2152. ඊළඟ WhatsApp නම්බරේ තියෙනවා 077යි 6510 299 077යි 6510 299. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් දෙකම දාලා තිනවා. විස්තර දැනගන්න. ඉතින් ඇන්ටි ගොඩාක් ස්තුතියි අපිට පොඩි විස්තරයක් දුන්නට. ආයෙත් දැන් ඊළඟ අපි අලුතෙන් පැටව සෙට් එකක් දානවා. හැබැයි තව කූඩුවක් තියෙනවා. තව පැටව 200ක් විතර අලුතෙන් දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට ඒකත් කරන් යනවා. ඉතින් එතුමේ ගෘහිණියක් විදියට අමතර ආදායමක් ලබනවා. දැන් අපි දන්න කාලේ ඉඳලා ඉතින් මේ වැඩේ කරනවා. ඉතින් ලාභදායී විදියට කරයි යනවා. ඔයාලත් හරියට කරොත් මේක ලාභදායී විදියට කරන්න පුළුවන්. එහෙනම් අද මේ කෙටි වීඩියෝ එකක් මම ගෙනාවේ. ළඟදීම තව දෙක තුනකින් අනිවාර්යෙන් තවත් වලට වැදගත් වෙන තවත් හොඳ වීඩියෝ එකක් අරන් එනවා. එතකන් සියලු දෙනාටම සුබ දවසක්.